හයි යාළුවනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පාක් එකකට ආවට පස්සේ බොඩි වෙයිට් එක පාවිච්චි කරලා කරන්න පුළුවන් ව්‍යායාම කීපයක්. වෙයිට් ප්ලේට් එකක් හරි, ඩම්බෙල් එකක් හරි, බාබෙල් එකක් හරි අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ශරීරයේ බර. එහෙම නැත්නම් බොඩි වෙයිට් එක විතරයි. මුලින්ම යාළුවනේ ජම්පින් ජැක්ස් රෙප්ස් 20ක් කරන්න. ඊට පස්සේ එයාර් ස්ක්වොට්ස් රෙප්ස් 10ක්. ඊට පස්සේ ඔල්ටර්නේටිව් හෑන්ඩ් රේසර්ස් 20 reps. ඊට පස්සේ පුෂ් අප්ස් 10ක් කරමු. ඊට පස්සේ chest openers 20 reps. හරි ඊට පස්සේ jumping squats 10ක් කරමු. හරි ඊට පස්සේ ඔයාලයි කෝ එකට mountain climbs 20 reps. හරි ඔයාලට පාක් එකකට යනකොට මැට් එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට high plank එක කරන්න. low plank එක කරන්න නැතුව. හරි යාළුවනේ මේක එක සෙට් එකක් මේ එක්සර්සයිසස් ටික තියෙනවා. ඒ වගේ සෙට්ස් කීපයක් ඔයාලට කරන්න පුළුවන්. හරි යාළුවනේ මේ විදිහට ඔයාලා වර්ක්අවුට් එක කරන්න. හැබැයි වර්ක්අවුට් එකට කලින් ඩයිනමික් ස්ට්‍රෙචින් ඒ වගේම වෝම් අප් සෙෂන් එකක් කරන්න. ඊට පස්සේ වර්ක්අවුට් එකට ඉවර වෙලා ඔයාලට පුළුවන් ස්ටැටික් ස්ට්‍රෙචින් සෙෂන් එක කරන්න. එහෙම කරලා ඉවර වෙලා ඔයාලගේ වර්ක්අවුට් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.